මෙච්චර මිනිස්සු අතරින් මම පුදුම ශ්‍රේෂ්ඨ චරිතයක් කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? ධර්මයේ වැටහෙන ප්‍රමාණය ආයි ඩබල් වෙනවා. දැන් ඔයා ඉන්නේ මොකද්ද? අනේ නිවන් දකීද දන්නේ. මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ. ලෝකේ ඉන්න ගොඩාක් කට්ටියට බණ තේරෙනවා මට තේරෙන්නේ නැහැ. බැරි ආවමයි තියෙන්නේ. නේ? නේද මෑණියන් වහන්සේ? එහෙම නේද? ඕ දැන් ඒක තමයි මම කියන්නේ. කලින් හිතුනේ එහෙම නේද? දැන් හරිනේ. හරිද? මේ මුණහසෙට දැන් ඔය මාස කීයද? එහෙම බණක් අහන්න පටන් ගන්නේ? අවුරුද්දක් වෙනවා. ඔය අවුරුද්දේ හරිද මට කියලා තියෙන නිසා මම කියන්නේ ඔය අවුරුද්දේ බණ අහන්න පටන් ගත්තට පස්සේ දැන් කොහේද මගේ බණක් තියෙන්නේ හොයාගෙන ඇවිල්ලි ඉවරලා ඒ බණ අහන. මොකද හේතුව උන්වහන්සේ පැවිදිලා මට ඉන්නේ අවුරුදු 34ක් වෙනවා. අවුරුදු 34කටම මේ උන්වහන්සේගේ නිර්වාණගාමී ප්‍රතිපදාව දැන් තමයි ප්‍රකට වෙන්නේ. 34 පැවිදි වෙලා. හරිද? මම මේ කියන්නේ ඔය ඇත්තන්ට ඔය කතාව කියන්නේ මොකක් නිසාද? කියන්නේ උන්වහන්සේ අපහසුතාවයටපත් කරන්න නෙමෙයි මම මේ කියන්නේ. ඔය ඇත්තන්ට වීරියක් ගන්න. පැවිදි වෙලා තමන්ගේ මුළු ජීවිතේම ගිහි කාලේ ඔක්කොම අම්මා අප්පා ගේ දොර ඉඩකඩම් ඔක්කොම අතහැරලා සාසනයට ඇවිල්ලා 34 පෙන් නිකම් පෙට්‍රල් පිච්චුව කියන්නේ. ඉතින් උන්වහන්සේ එහෙම නැවත නැවත හොයාගෙන එන එකේ සාධාරණත්වයක් තියෙන මොකක් නිසාද? තමන්ට හරි දේ ලැබුණාට පස්සේ ඒක ඉවර වෙනකම් මොකද කරන්නේ? මේකෙන්ම ප්‍රයෝජන ගන්න ඕන.